ආයුබෝවන් travel with SJ YouTube නාලිකාවට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපි මේ වීඩියෝ එකකින් කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුවන් ප්‍රවේශ පත්‍රයක්. එයා ටිකට් එකක් මිලදී ගන්නකොට ඔයාට මොනවද තියෙන ක්‍රමවේද සහ මේ ක්‍රමවේද වලින් ඔයාට ලැබෙන වාසි අවාසි මොනවද කියලා. මේක වෙනත් රටක ඉඳන් ලංකාවට යන කෙනෙක්ට ඒ වගේම ලංකාවේ ඉඳන් වෙනත් රටකට වැකේෂන් එකක් යන කෙනෙක්ට ඉතාමත් වැදගත් වෙන වීඩියෝ එකක්. ඉතින් එහෙමනම් රැඳී ඉන්න මේ වීඩියෝ එකත් එක්ක. ලෝකයේ ඕනම රටක ඕනම කෙනෙක් දැන් ටිකට් එකක් අවශ්‍ය වුණාම අන්තර්ජාලය හරහා තමයි ටිකට් එකක් ඉෂුව කරගන්නේ. හැබැයි ඔයා ටිකට් එකක් වෙබ්සයිට් එකකින් ඉෂුව කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ වෙබ්සයිට් එක වගකිව යුතු ආයතනයකින් පවත්වාගෙන යන එකක් වෙන්න ඕනේ. මොකද ඔයා නොදන්න වෙබ්සයිට් එකකින් ටිකට් එකක් ඉෂුව කරාට පස්සේ ඔයාගේ ක්‍රෙඩිට් කාඩ් එක දාලා ඔයාගේ ටිකට් එක ඉෂුව කරගන්න පස්සේ සමහර වෙලාවට ඔයාට ඔයාගේ ටිකට් එක කන්ෆර්ම් ටිකට් එකක් නොවෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් ඒක නිසා ලෝකයේ තියෙන ජනප්‍රියම වෙබ්සයිට්ස් වලින් ඔයා ටිකට් එකක් නිකුත් කරගන්නවා නම් ඒක නුවණට හුරුයි. සාමාන්‍යයෙන් Skyscanner, Expedia වගේ වෙබ්සයිට්ස් ලෝකයේ ජනප්‍රියම ටිකට් නිකුත් කර ගැනීමේ ටිකට් ඉෂුව කර ගැනීමේ වෙබ්සයිට්ස් විදියට හඳුන්වන්න පුළුවන්. හැබැයි ඊටත් වඩා ඔයාට පුළුවන් නම් ඔයාගේ ගුවන් සමාගමේ ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් එයාලයින් ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ටිකට් එකක් නිකුත් කරගන්න. අන්න ඒක ඔයාට ගොඩාක්ම සේෆ්. ඉතින් මොකක් හරි අවශ්‍යතාවයක් වුණොත් ඔයාට කෙලින්ම එයාලයින් එකට ගිහිල්ලා ටිකට් එක වෙනස් කරගන්න, එහෙම නැත්නම් ටිකට් එක කැන්සල් කරගන්න අවශ්‍ය වුණොත් ඒ දේවල් කර ගැනීමට ඉතාමත් පහසුයි ඔෆිෂියල් වෙබ්සයිට් එකෙන් ටිකට් එක ඉෂුව කරගත්තොත්. මොකද ඔයා තර්ඩ් පාර්ටි වෙබ්සයිට් එකකින් ටිකට් එකක් නිකුත් කරගත්තොත් ඔයාට ටිකට් එකක් වෙනස් කරගන්න, එහෙම නැත්නම් ටිකට් එක කැන්සල් කරගෙන රිෆන්ඩ් එකක් ගන්න අවශ්‍ය වුණොත් ඒකට පොඩ්ඩක් කරදර වෙන්න සිද්ධ වෙනවා. මොකද ඔයාට ඊමේල් වලට ලියන්න වෙනවා. ඊමේල් ඊට පස්සේ ඔයාට රිප්ලයි එකක් එනකම් බලන් ඉන්න වෙනවා. ඔයාට ෆලෝ අප් එකක් දෙන්න හැකියාවක් නැහැ. මොකද ඔයා ඩිරෙක්ට් එයාලයින් එකට ගියත් ඒගොල්ලෝ සපෝට් කරන්නේ නැහැ. මොකද ඒක ඔයාගේ පේමන්ට් එක ගිහිල්ලා තියෙන්නේ තර්ඩ් පාර්ටි වෙබ්සයිට් එකට නිසා. ඉතින් ඔන්ලයින් එකේ ටිකට් එකක් නිකුත් කරගන්නවා නම් අනිවාර්යයෙන්ම ඔයා කල්පනාකාරී වෙන්න ඕනේ ඔයාගේ ටිකට් එක ඉෂුව කරගන්න කලින්. ඊට අමතරව ඔයා සාමාන්‍යයෙන් ඉන්න රටේ දැන් උදාහරණයක් විදිහට කටා ගත්තොත් කටායාවෙස් ඔයා වැඩ කරන ආයතනයට සමහරලාට ඩිරෙක්ට් ඩිස්කවුන්ට් එකක් දීලා තියෙන්න පුළුවන්. ඒ ඩිස්කවුන්ට් කෝඩ් එක දාලා ඔයා වෙබ්සයිට් එකෙන් ටිකට් එකක් ඉෂුව කරගන්නකොට සාමාන්‍යයෙන් ඔයා වෙබ්සයිට් එකේ එහෙම නැත්නම් ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ටිකට් එකක් ගන්නවට වඩා මිල අඩුවට ටිකට් එක ගැනීමට හැකියාවක් තියෙනවා. ඉතින් කටායාවෙස් විතරක් නෙමෙයි අනිත් එයාලයින්ස්ුත් ඒ වගේ ඩිස්කවුන්ට්ස් ඔෆර් කරලා තියෙනවා. මොකද දැන් කාලේ ගොඩක් දුරට එයාලයින්ස් ඩිරෙක්ට් කස්ටමර්ට අප්‍රෝච් කරලා ඒගොල්ලෝ ඩිස්කවුන්ට්ස් දීලා ඔන්ලයින් එකේ ඒගොල්ලෝගේ ඔෆිෂියල් වෙබ්සයිට් එකේ ටිකට් ඉෂුව කරගන්න ගොඩක් නැඹුරු වෙලා තියෙනවා. ඉතින් මේක ඇත්තටම හොඳ ඔප්ෂන් එකක්. ඔයාගේ ආයතනයට ඩිස්කවුන්ට් එකක් තියෙනවා නම් ඔයාට ටිකට් එක තාමත් අඩු මිලට නිකුත් කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයාට ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ටිකට් එකක් ඉෂුව කරගන්න පුළුවන්. හැබැයි ඔන්ලයින් එකේ තියෙන රේට් එකම ඔයාට ට්‍රැවල් ඒජන්ට්ගෙන් ගන්න නම් හැකියාවක් ලැබෙන්නේ නැහැ. මොකද ට්‍රැවල් ඒජන්ට් කෙනෙක් ටිකට් එකක් ඉෂුව කරනකොට ඔන්ලයින් එකේ රේට් එකටම සමහර වෙලාවට ඒගොල්ලොන්ගේ කොස්ට් එක එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ටිකට් එකක් ඉෂුව කරගන්නකොට ඒගොල්ලෝ සර්විස් එකක් ඔෆර් කරන නිසා ඒගොල්ලෝ සර්විස් ෆී එකක් charge කරනවා. ඒ සර්විස් ෆී එක සමහරලාට 3%, 5%, 7% වෙන්න පුළුවන්. ඉතින් ඒ සර්විස් ෆී එක ඔයාට ගෙවලා තමයි මේ ටිකට් එක ගන්න හැකියාවක් ලැබෙන්නේ. ඉතින් සාමාන්‍යයෙන් ඔයා ට්‍රැවල් ඒජන්ට් කෙනෙක්ගෙන් ටිකට් එකක් ඉෂුව කරගත්තාම තියෙන වාසිය තමයි මොන හරි කැන්සලේෂන් එකක්, චේන්ජ් එකක් වුණොත් ඔයාට කෙලින්ම ට්‍රැවල් ඒජන්ට් අප්‍රෝච් කරලා ඒ දේවල් කරගන්න. සමහරවිට ඔයාට එක කෝල් එකකින් ඒ දේවල් කර ගැනීමට හැකියාවක් තිබෙනවා. මොකද ඔයාට ඔයාගේ ටිකට් එකට වගකිය යුතු වගකිය හැකි ආයතනයක් තියෙන නිසා. ඉතින් මොකද ට්‍රැවල් ඒජන්ට්ගේ සර්විස් ෆී එක ඒගොල්ලෝ හැමතිස්සෙම ඒ ටිකට් එක
යූස් කරලා ඉවර වෙනකම්ම ඒ සර්විස් එක දෙන්න බැඳී ඉන්නවා. අන්න ඒ නිසා ඔයා travel agent කෙනෙක්ගෙන් ටිකට් එකක් ඉෂු කරගත්තොත් ඔයාට ගොඩක් පහසුයි ඒ දේවල් කරගන්න change එකක්, refund එකක්, ඕනම සර්විස් එකක්. ඒ අපි හිතමු ඔයාට additional baggage add කරගන්න, එහෙම නැත්නම් ඔයාට seat number එකක් reserve කරගන්න pay කරලා. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාට ඉතාමත් පහසුයි ඔයා travel agent කෙනෙක් ගාවට ගියොත්. මොකද ඒ හැමදේම එකම තැනකින් ඔයාට කරගන්න හැකියාවක් තිබෙනවා. ඒක තමයි travel agent ගේ තියෙන වාසිය. අවාසිය තමයි අර මම කියපු service fee එක add වෙනවා ticket එකේ cost එකට අමතරව. මීට අමතරව mobile apps වලින් ඔයාට ticket issue කරගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා airline එකක membership එකක් අරන් ඉන්නවා නම් සමහර වෙලාවට ඔයාට ඔයාගේ mobile app එකට ඒ membership එක add කරලා discount එකක් ගන්න හැකියාවක් ලැබෙනවා. ඉතින් අන්න ඒකත් වාසියක්. ඔයා membership එකක් තියෙන කෙනෙක් නම් සහ ඔයා නිතරම travel කරන කෙනෙක් නම් ඔයාට airline එකෙන් direct offer එකක් දීලා තියෙන්න පුළුවන්. ඔයා මේ කාලේ travel කරනවා නම් මෙච්චර ගානක discount එකක් තියෙනවා. එහෙම නැත්නම් ඔයාට throughout the year ඔයාට discount එකක් offer කරලා තියෙන්න පුළුවන් ඔයා member කෙනෙක් නම්. ඉතින් අන්න ඒක නිසා ඔයා මම හැමදාමත් කියනවා වගේ ඔයා travel කරන ගුවන් සමාගමේ airline එකේ membership එක අරගන්න. ඒක online එකේ ඔයාට free of cost ගන්න පුළුවන් membership number එකක්. ඉතින් අන්න ඒක නිසා ඒකත් වාසියක්. ඔයාට online app එකක airline app එකක direct issue කරගන්නවා නම් ඉතින් මීට අමතරව ඔයාට membership එකක් ගත්තොත් සමහර වෙලාවට ඔයාට අවශ්‍ය කරන points ගන්න තියෙනවා නම් free ticket එකක් ගන්නත් හැකියාවක් ලැබෙනවා. ඊට අමතරව ඔයාට සමහර වෙලාවට economy class එකකට business class එකට upgrade එකක් ගන්නත් හැකියාවක් ලැබෙනවා. ඒක නිසා ඔයා frequent flyer member කෙනෙක් වෙන එක ඔයාට හැම පැත්තෙම වාසිදායකයි. මෙන්න මේ වගේ ක්‍රමවේද තමයි ඔයාට ටිකට් එකක් ඉෂුව කරගන්න ඕන වුණොත් ඔයාට තියෙන්නේ. ඉතින් ඔයාට මේ වගේ ඔප්ෂන්ස් වලින් ඔයාට ටිකට් එකක් ඉෂුව කරගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයා ඉන්න රටේ ඔයා ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරන කෙනෙක් නම් සමහරලාට ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකට පොයින්ට්ස් එන්න ඉඩ තියෙනවා. ටිකට් එකක් ඉෂුව කරගන්න. එහෙම නැත්නම් සමහරලාට ඔයාට ක්‍රෙඩිට් කාඩ් එකට ඩිස්කවුන්ට්ස් එන්න ඉඩ තියෙනවා. ඉතින් අන්න ඒ නිසා ඔයා අන්න ඒ ගැනත් දැනුවත් වෙලා ඉන්න ඕන. නිතරම ටිකට් එකක් ඉෂුව කරනවා නම් ඔයා ක්‍රෙඩිට් කාඩ් යූස් කරන කෙනෙක් නම් ඔයාට ඩිස්කවුන්ටඩ් රේට් එකකට ටිකට් එකක් නිකුත් කරගන්න, ටිකට් එකක් ඉෂුව කරගන්න හැකියාවක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඊට අමතරව ඔයාට ඔයාගේ බැංක් එකෙන් සමහරවිට ගෙවන්න 0 interest එකට ගෙවීමට පහසුකම් ලබා දෙන අවස්ථා තියෙන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා ඔයා නිතරම ඔයා ක්‍රෙඩිට් කාඩ් එක යූස් කරන කෙනෙක් නම් ඔයාගේ offers ගැන alert එකේ ඉන්න ඕනේ. මොකද ඔයා සමහරවිට ඔයාට ඔයාගේ ටිකට් එකේ cost එක වැඩිපුර ගෙවන්න නැතුව මාස 6කින් මාස 4කින් ගෙවන්න හැකියාවක් ලැබෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ කාරණා තමයි ඔයා ටිකට් එකක් නිකුත් කරගන්න ගියාම, ටිකට් එකක් ඉෂු කරන්න ගියාම බලන්න ඕන දේවල්. ඔයාට ඉතින් පහසුවෙන් ටිකට් එකක් ඉෂු කරගන්න මේ ක්‍රම වැදගත් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වීඩියෝ එක ඔයාට වැදගත් නම් පල්හැන් කමෙන්ට් කරන්න. ඔයාට තියෙන ගැටලු මොනවද කියලා කියන්න. ඔයාට අවශ්‍ය කරන දෙයක් තියෙනවා නම් දැනගන්න අවශ්‍යයි නම් මේ පල්හැන් කමෙන්ට් කරන්න කමෙන්ට් බොක්ස් එකේ. මම පුළුවන් විදියට මම දන්න දේ ඔයාට රිප්ලයි කරන්න. එහෙමනම් සුබ දවසක්.